අනන්තාගේ මතකය නැති රාධිකා නැතිකර මාස 6කට පසු කතාවේ වෙනස්ම පැතිකඩ කුමක්ද කියලා. ඔයා මගේ කලින් වීඩියෝ බැලුවනම් දන්නවා කුමක්ද වුනේ කියලා. හරි, අපි යමු අද කතාවට. රාධිකා ආර්යමන් සමග රාත්‍රිය ගත කිරීමට කාමරය සරසමින් සිටින බව පේනවා. ආර්යමන් සහ රාධිකා දැන් එක නිවසේ සැමියා සහ බිරිඳ ලෙස ජීවත් වනවා. පසුදා උදෑසන වන විට රාධිකා සහ ආර්යමන් ඇඳෙහි යහංගත වී සිටින බව පෙන්වනවා. ආර්යමන් පෙර දිනයේ අනන්තාව මුණ ගැසී ඇයට බැනවැදුණු ආකාරය හීනෙන් පෙනෙන අතර ඔහු තිගැස්සී අවදි වෙනවා. ආර්යමන් අවදි වී අනිත් පස බැලූ විට රාධිකා ඇඳෙහි කොනක සිටි අතර රාධිකා සිටින බව දැක ඔහු පුදුම වෙනවා. ආර්යමන් පෙරදින බීමත්ව පැමිණි අතර ඔහුට කිසිවක් මතකේ නැති නිසා ඔහු රාධිකාගෙන් කුමක්ද සිදු වුණේ කියලා අහනවා. රාධිකා ආර්යමන්ගේ අතින් අල්ලාගෙන පවසන්නේ ඔහුගෙන් ඇය බලාපොරොත්තු වුණ තෑග්ග රාත්‍රියේදී ඇය ලබාගත් බව. එවිට එතනින් ආර්යමන් පිට වෙනවා. දැන් පෙන්වන්නේ අනන්තා. එදා කතාවේ රාධිකා අනන්තාගේ මතකය නැති කර ඇයව ඇලකින් පහලට තල්ලු කරත්. ඇය ඇලහි ගසාගෙන යන විට ඇයව ඇගේ ඇත්තම පවුල විසින් ඇයව බේරා ගන්නවා. ඇය දැන් ජීවත් වන්නේ අප්‍රා නමිනි. අනන්තාත් පෙරදින බැනවැදුණු ආර්යමාන් සූරී කවුද යනුවෙන් සිතමින් සිටිනවා. එවිටම එතනට ආර්යමන් පොලිසියත් සමග පැමිණෙනවා. පැමිණ ඔහු අනන්තාට කියන්නේ දැන්ම මේ රගපෑම නවත්තන්න කියලා. අනන්තා කියන්නේ මේ පිළිබඳ කිසිම දෙයක් අයට මතක නැති බව. ආර්යමන් පවසන්නේ ඔබ අප්‍රානොව මාගේ විවාහ වී සිටි අහානා දවාන් කියලයි. ආර්යමන්ගේ ඇස් දිහා බලා සිටින අනන්තාට පෙරසිදුවීම් පෙනෙන අතර අය සිහිසුන් වී ආර්යමන්ගේ පපුව මතට වැටෙනවා. පසු පෙන්වන්නේ අනන්තා සිහිසුන්ව ඇඳෙහි සිටින අතර සියල්ලෝම එතන රැඳී සිටින අයුරුය. ආර්යමන් ස්පෙක්ටර්ට පවසන්නේ මැය අහානා දවාන් බවද මැය මා සමග විවාහ වී සිටිය බවයි කියලා. පසුදැන් ඇගේ මවලිස පෙනී සිටින ඇය කියන්නේ එයින්නේ අහානා දවාන් නෙවී මේ ඇත්තටම ඇය පූර්වී බව. එවිට ආර්යමන් පූර්වී යනුවෙන් කියන ගමන් ආර්යමන්ට පූර්වීව මතක් වෙනවා. පසු ආර්යමන් කියන්නේ මේ අපි පවුල මංකොල්ලාකා පලාගිය පවුලෙහි කෙනෙක් බවද මැය ඒ නිසා දැන් වෙස්වාලාගෙන අහානා නමින් සිටිනවා ඇතියා පවසද්දී ආර්යමන් ස්පෙක්ටර්ට කියන්නේ මේ සිටින්නේ බොරුකාරියක් මැයව දැන්ම අත්අඩංගුවට ගන්න කියලයි. එවිට ස්පෙක්ටර් කියන්නේ මැයගේ මතකයේ අමතකවීමක් තිබෙන නිසා අපට එය සිදු කිරීමට නොහැකි බව. එවිට ආර්යමන් එතනින් පිට වෙනවත් සමගම අද කොටස අවසන් වෙනවා. ඉදිරියට කුමක් වේවිද? ඉදිරි කොටස අවශ්‍ය නම් අපිව ලයික් කර සබ්ස්ක්‍රයිබ් කර නෙක්ස්ට් යනුවෙන් කමෙන්ට් කරන්න. තවද ඔබගේ අදහස අපට කියන්න. පසු කොටසින් හමු වෙමු.